අද අපි මේ අරගෙන ඉන්නේ The Forgotten Scientist මූවි එකේ part 2 කොටසයි. part 1 නොබලපු කෙනෙක් ඉන්නවා නම් part 1 බලන්න අමතක කරන්න එපා. දූවිලි ටික සෙමින් පහව යද්දී ඔවුන්ගේ ඉදිරියේ අමුතු දෙයක් මතු වුණා. පරණ යන්ත්‍ර, දිලිසෙන නල, කම්බි සහ අමුතු උපකරණ වලින් පිරුණු විශාල විද්‍යාගාරයක්. අවුරුදු ගණනාවක් පුරා සැඟවුණු මේ තැන කාලයම නතර වෙලා තිබුණා වගේ. විද්‍යාගාරයේ මැද තියෙන යන්ත්‍රය දිහා දෙදෙනාම පුදුමයෙන් සහ බයෙන් බැලුවා. මේ මොකක්ද කියලා දෙන්නටම හිතාගන්නවත් බැරි වුණා. එක් තරුණයෙක් යන්ත්‍රයට අත තිබ්බා. කොල්ලොනේ ඉතින් ඇඟිල්ලක් හරි ගහනවා. ඒ මොහොතේ යන්ත්‍රය එකපාරටම ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. නිල් පාට විදුලි ආලෝකය මුළු විද්‍යාගාරය පුරාම පැතිරුණා. යන්ත්‍රයේ වලලු වේගයෙන් කැරකෙන්න පටන් ගත්තා. දෙන්නාම බියෙන් පිටුපසට යන්න පටන් ගත්තා. නමුත් ප්‍රමාද වැඩි. එකපාරටම ඔවුන්ගේ ශරීර ආලෝකයේ මැදින් අතුරුදහන් වෙන්න පටන් ගත්තා. ඊළඟ මොහොතේ විද්‍යාගාරය නැවතත් නිහඬ වෙන්න පටන් ගත්තා. නිල් පාට ආලෝකය තව තවත් වැඩි වුණා. යන්ත්‍රයේ ශක්තිය උපරිම මට්ටමට ළඟා වුණා. එක මොහොතකින් කොල්ලෝ දෙන්නාත් සමග බල්ලාත් ආලෝකයෙන් ඇදගෙන ගියා. ඔවුන්ව ඔවුන්ගේ කාලයෙන් වෙනත් කාලයකින් මතු වුණා. එක මොහොතකින් හැමදේම වෙනස් වෙලා තිබුණා. ටික වෙලාවකට කලින් පාළුවට ගිය ගෙදරක් වගේ තිබුණු තැන දැන් අලුත්ම විදිහට ජීවමානව පෙනුණා. ජනෙල් වලින් ආලෝකය වැටුණා. ගෙදර ඇතුලේ කවුරු හරි ඉන්නවා වගේ හැඟීමක් තිබුණා. දෙන්නම නිහඬව ඒ දිහා බලාගෙන හිටියා. මොකද වෙලා තියෙන්නේ කියලා හිතාගන්නවත් බැරිව. බියෙන් වුණත් ඔවුන් දෙදෙනාම ගෙදර ඇතුළට ගියා. නමුත් ගෙදර ඇතුළට ගිය මොහොතේම ඔවුන් දෙන්නාම පුදුමයෙන් දෙන්නා දිහා බලාගත්තා. ටිකකට කලින් කැඩිලා තිබුණු බිම දැන් අලුත් වගේ දුහුවිලිවත් නෑ. පරණ නටබුන්වත් නැහැ. මේක ඒ ගෙදරමද කියලා ඔවුන්ට සැක හිතුණා. ගෙදර ඇතුලේ සෙමින් ඇවිදගෙන යද්දී එක පාරටම ඔවුන්ගේ ඇස් බිමට ගියා. ලී බිමේ මැද තිබුණේ රහස් දොරක්. එය ටිකක් විවෘත වෙලා තිබුණා. පහළ අඳුරට යන පඩිපෙළක් පේන්න තිබුණා. දෙන්නාම නිහඬව එකිනෙකා දිහා බැලුවා. ඒ දොරෙන් පහළට මොනවා තියෙනවද කියලා හිතාගන්නවත් බැරිව. කුතුහලය නවත්ත ගන්න බැරිව ඔවුන් දෙදෙනා සෙමින් පහළට බැස්සා. ලී පඩිපෙළ කර්කශ හඬ නගද්දී පහළින් අමුතු නිල් ආලෝකයක් පේන්න ගත්තා. ඔවුන්ට තේරුණා මේක සාමාන්‍ය රහසක් නෙවෙයි කියලා. නිහඬව දෙන්නාම අඳුරෙන් බලාගෙන හිටියා. ඒ මොහොතේ ඔවුන්ගේ හදවත නතර වුණා වගේ දැනුණා. ඔවුන්ගේ ඉදිරියේ හිටියේ අවුරුදු 68කට පෙර මියගිය විද්‍යාඥයාමයි.
ඒ ඔහුමයි. ඔහු කිසි දෙයක් නොදැන තම කාලයන්ත්‍රය හදමින් හිටියා. ඒ වෙලාවේ තමයි ඔවුන්ට ඇත්ත තේරුණේ. ඔවුන් ඇවිත් තිබුණේ අතීතයට. ඔවුන් දෙදෙනා හොරෙන්ම ඔහු පස්සේ ගියා. විද්‍යාඥයා නිවසින් එළියට ඇවිදගෙන යද්දී කැලෑව අමුතු විදිහට නිහඬ වෙලා තිබුණා. එක පාරටම ගස් කොළ අතර සැඟවිලා සිටි ශිවන්‍යා එළියට පැන්නා. ඒ සර්පයා ඔහුට සපා කා යන්න ගියා. විද්‍යාඥයා වේදනාවෙන් බිම වැටුණා. දෙන්නාම බියෙන් ඒ දිහා බලාගෙනයි හිටියේ. ටිකෙන් ටික ඔහුගේ ශරීරය නිශ්චල වුණා. ඔවුන් අර වෙලාවේ දැකපු අස්ථි කොටස් මොහුගේ බව මොවුන්ට තේරුම් ගියා. ඔහු මිය යන දර්ශනය දැකපු දෙදෙනාටම එක දෙයක් තේරුණා. මේක නවත්තන්න පුළුවන්. ඔවුන් වහාම නැවත කාලයන්ත්‍රය ක්‍රියාත්මක කළා. ආලෝකය අතරින් නැවතත් අතීතයට ගමන් කළා. මේ සැරේ ඔවුන් කෙලින්ම විද්‍යාගාරය වෙත ගියා. විද්‍යාඥයා ඔවුන්ව දැකලා බියෙන් පිටිපස්සට ගියා. නමුත් තරුණයින් දෙදෙනා ඔහුට සේරම විස්තර පැහැදිලි කරලා දුන්නා. විද්‍යාඥයා සියල්ල අහගෙන නිහඬව හිටියා. අවසානයේ ඔහු ඔවුන්ව විශ්වාස කළා. ඔහු තම කාලයන්ත්‍රය නැවත ක්‍රියාත්මක කළා. ඊළඟ මොහොතේ ඔවුන් කාලයන්ත්‍රය සමග එතනින් අතුරුදහන් වුණා. ඔවුන් ඇස් ඇරියේ සම්පූර්ණ වෙනස් ලෝකයක. යාපනයේ වීදි ජනතාවගෙන් පිරී තිබුණා. මිනිස්සු සන්තෝෂයෙන් තමන්ගේ වැඩ ආරම්භ කරගෙන හිටියා. වසර ගණනාවක යුද්ධයෙන් පසු රටට ෆයිනලි සාමය ලැබිලා තිබුණා. විද්‍යාඥයා නිහඬව ඒ දිහා බලාගෙන හිටියා. ඔහුගේ කාලයන්ත්‍රය මරණය පමණක් නොව කාලයද වෙනස් කර තිබුණා.